කියලා මං විශ්වාස කරනවා. අද මම යනවා තේවත්ත පල්ලිය බලන්න. ඇතර මම මෙතැන්ට යන්න ගොඩක් ආසාාවෙන් බලන් හිටියේ. ඒ වුණාට මට යන්න හම්බුනේ නැහැ. ඒ නිසා මම මේ ගමනට එක පයින්ම ලෑස්ති වුණා අද යන්න. කොහොම හරි ඉතින් අද සෙන්සුරාදා දවසක් නිසා එකමාරට ඕෆ් වෙලා අපි දෙන්න හැමම ස්ටේෂන් එකට ආවා කෝච්චිය ගන්න. අද වැඩේ කියන්නේ පැය භාගයක් විතර කෝච්චි පරක්කුයි. ඒ වුණාට ඉතින් මොනවා කරන්නද? කෝච්චිය නිකන් බලන් ඉඳලා ආවා. ඒකත් පට්ට සෙනගක් හිටියේ. කොහොම හරි ස්ටේෂන් එකකින් බැහැලා එතනින් පික්මියෙකුත් දාගෙන කෙලින්ම පල්ලියට ගියා. හරි. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට. මේ පල්ලිය හදන්න මූලික මඩිතාලම් වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂාව පතලා සිදු කරන යාඥාවකදී දීපු ප්‍රතිඥාවක් අනුව ඒකට පුරෝගාමී වෙලා තියෙන්නේ බෙන්ජමින් කියන ෆාදර්. ඒ අනුව 1951 දී තමයි මේකේ වැඩ පටන් ගන්න තියෙන්නේ. ක්‍රමයෙන් 1974 වෙනකොට මේකේ වැඩ අවසන් වෙලා තියෙනවා. මේක තේවත්ත පල්ලිය කියලා කිව්වට මේකේ හරි නම රාගම තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානය. මේකේ විශේෂම දේ ඒකම තමයි. ඒ කියන්නේ මේක ලංකාවේ තියෙන එකම බැසිලිකා දේවස්ථානය වීම. දේවස්ථානයක් බැසිලිකාවක් බවට පත්වෙන්න නම් ඒක ඓතිහාසික වටිනාකමින් ගොඩනැගිලි ගාම්භීරත්වයෙන් වාස්තු විද්‍යාත්මක වැදගත්කම් බලපානවා. ඒත් අමතරව රෝමයේ වතිකානුවෙන් අවසරයක්ද ලබා දෙන්න ඕනේ බැසිලිකාවක් බවට පත්වෙන්න. ඉතින් රාගම තේවත්ත පල්ලියටත් ඒ අවසරය ලබා දීලා තියෙනවා. දැනට ලංකාවේ තියෙන එකම බැසිලිකා දෙව්මැදුර විදිහට නම් කරලා තියෙනවා.
මම පල්ලි ගිහින් කරන්න ආසම වැඩේ තමයි ඉටිපන්දම් පත්තු කරන එක. ඉතින් දැන් ඉටිපන්දම් පත්තු කරන්න යමු. වැස්ස නිසා පික්මනින් එන්න පිටත් වුණා. මොකද තවත් රෑවෙන නිසා පික්මි එකක් එතනදිම දාගෙන දැන් ස්ටේෂන් එකට යන්න ඕනේ කෝච් එක ගන්න. හිතේදිම තව චූටි ආසාවක් ඉෂ්ට වුණා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you. තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු එහෙනම්. එතකන් සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න.